අපි හැමදාම දකින ගස් කොළන් සතාසි උපාවා මේ හැම දෙයක්ම ඇත්තටම හැදිලා තියෙන්නේ එකම මූලික සැලැස්මකට අනුව කිව්වොත් අන්නේ ජීවයේ අදෘශ්‍යමාන අත්තිවාරම ඒ කියන්නේ පටක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. හරි දැන් මේ පේන රූප දෙක දිහා ටිකක් බලන්න. එක පැත්තක තියෙන්නේ ගහක පොළොවට කිඳා බැහැපු මුල් පද්ධතියක්. අනික පැත්තේ සතෙකුගේ ඇඟ පුරාම පැතිරිලා තියෙන පේශී අර රුධිරනාල. බැලු බැලමට නම් කිසිම ගැළපීමක් නෑ වගේ නේද? ඒත් මේ දෙකම එකම ලොකු අභියෝගයකට මුහුණ දෙනවා. ඒ තමයි තමන්ගේ මේ ලොකු ශාරීරික පෝෂණය කරලා එකට තියාගන්න එක. ඉතින් මේ දෙකේම තියෙන පොදු රහස මොකක් වෙන්න පුළුවන්ද? හිතන්න එකක් එක තැනමයි අනිත් එක නිතරම එහා මෙහා යනවා. එහෙමනම් මේ දෙකේම පොදු වෙන්න පුළුවන් දේ මොකක්ද? ඔන්න උත්තරේ පටක. දැන් මේ පේන අන්වීක්ෂීය දර්ශනයේ තියෙන්නේ තනි සෛල නෙවෙයි. එකට එකතු වෙලා එකම අරමුණකට වැඩ කරන සෛල කණ්ඩායම්. ඒ කියන්නේ ශාකයක් වුණත් සතෙක් වුණත් ඕනෑම සංකීර්ණ ජීවියෙක් හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ විශේෂඥ කණ්ඩායම් වලින් තමයි. එහෙනම් හරිම සරලව කිව්වොත් පටකයක් කියන්නේ මොකද්ද? එකම අරමුණක් වෙනුවෙන් එකට වැඩ කරන සෛල කට්ටලයක්. ඔන්න ඕක තමයි අද අපේ මුළු කතාවේම පදනම. හොඳයි. අපි මුලින්ම යමු ශාක ලෝකෙට. හිතන්න එකම තැනක ඉඳගෙන ජීවිත කාලයම දිගටම ලොකු වෙන්න ඕන. ඉතින් මේ වෙලේක ශාක පාරිච්චි කරන විශේෂ පටක මොනවද? අපි බලමු. මෙන්න තියෙනවා ශාක ලෝකයේ වර්ධන එන්ජින් විභාජක පටක. මේවා හරියට ශාකයක තියෙන නොනවත්වා වැඩ කරන ඉදිකිරීම් බිම් වගේ. නිතරම අලුත් සෛල හදන එක තමයි මේගොල්ලගේ රාජකාරිය. මේක හරියට ලොකු ඉදිකිරීම් සැලැස්මක් වගේ. බලන්න අග්‍රස්ත විභාජක වලින් ශාකය උඩටයි මුල් පහළටයි දික් වෙනවා. ඊළඟට පාර්ශ්වික විභාජක. ඒවයින් තමයි කඳ එන්නෙන්නම මහත් වෙන්නේ. අන්තරාස්ත්‍ර විභාජක කියන ඒවා උණ ගස්වලයේම පුරුක් අතරින් දික් වෙන්න උදව් වෙනවා. ඉතින් මේ තුනම එකට වැඩ කරාම තමයි ශාකයට ඒ සම්පූර්ණ හැඩය එන්නේ. හරි. ඔන්න දැන් ශාකය ලොකු වුණා. ඊට පස්සේ අර අලුතෙන් හැදුණු සෛලවලට ස්ථිර රැකියාව ලැබෙනවා. දැන් අපි බලන්න යන්නේ ඒ වදිය විශේෂිත කාර්යයන් කරන පටක ගැනයි. අර වර්ධනයට උදව් කරපු විභාජක පටකවල සෛල බෙදෙන එක නැවතුනම ඒවා වෙනස් වෙලා එක එක විශේෂ වැඩ කරන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි ස්ථිර පටක කියනවා හැදෙන්නේ. මුලින්ම බලමු මෘදුස්තර ගැන. මේක තමයි ශාකයක තියෙන ඕනෑම දෙයකට හරියන පටකේර්. කෑම ගබඩා කරන එක, ප්‍රභාෂංශ්ලේෂණය කරන එක වගේ මූලිකම දේවල් ගොඩක් කරන්නේ මේගොල්ලෝ. ඊළඟට ස්ථූල කෝණස්ත්‍ර. මේවා හරියට ශාකයේ නම්‍යශීලී පලංචිය වගේ. මේ වගේ සෛල බිත්ති එකම විදියට නෙවෙයි හඬකම් වෙලා තියෙන්නේ. ඒ නිසා ශක්තිය දෙන ගමන්ම යම් නම්‍යශීලී බවකුත් ලැබෙනවා. හරි. දැන් මේක නම් ටිකක් විශේෂයි. දෘಢස්තර පටකය. මේක තමයි ශාකයේ තියෙන උපරිම ශක්තිය. පුදුමම දේ තමයි මේ තරම් ශක්තියක් ලැබෙන්නේ ගොඩක් ගැණකම් දැඩි බිත්ති තියෙන මල සෛල වලින් වීම. ඔය රූපේ පේන රතු පාට කොටස් වලින් මේක හොඳටම පැහැදිලි. අපි මෙච්චර වෙලා කතා කරපු සරල පටක හැදිලා තියෙන්නේ එකම જાතියේ සෛල වලින්. ඒත් හිතන්න ශාකයක් පුරාම වතුරයි කෑමයි ගෙනියන්න එක සෛල වර්ගයකට විතරක් බෑනේ. ඒකට හරියටම කණ්ඩායම් හැංගීමෙන් වැඩ කරන්න ඕන. ඔන්න ඒ කණ්ඩායම ශෛලම. මේක තමයි ශාකයේ ජලනල පද්ධතිය. ඒ කියන්නේ වතුර ගෙනියන බට සිස්ටම් එක. පුදුමම දේ තමයි මේකත් රැදිලා තියෙන්නේ එකට එකතු වෙලා බටයක් වගේ නිර්මාණය වුණු මල සෛල වලින්. ඒ නිසා තමයි කිසිම බාධාවක් නැතුව මුල් වල ඉඳන් කොළ වලටම වතුර ගෙනියන්න පුළුවන් වෙන්නේ. ශෛලම වතුර ගෙනියනකොට ෆ්ලෝයම කියන්නේ ශාකය ෆුඩ් ඩිලිවරි සර්විස් එක. ශෛලම මල පටකයක් වුණාට මේක සජීවී පටකයක්. කොළවල හදන කෑම ශාකයේ අවශ්‍ය හැම තැනකටම බෙදලා දෙන්නේ මෙන්න මේ කණ්ඩායම. හරි. අපි දැන් ශාක ලෝකයෙන් සත්ත්ව ලෝකයට පනිමු. ශාක වගේ නෙවෙයිනේ. සත්තුන්ට එහා මෙහා යන්න චලනය වෙන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ගේ පටකත් ඒ වැඩේටම ගැළපෙන විදිහට තමයි හැඩ ගැහිලා තින්නේ. ඕනෑම සතෙකුගේ ශරීරය ගත්තම ඒකේ පදනම වෙන්නේ ප්‍රධාන පටක වර්ග 4ක්. ඒ තමයි අපිච්ඡද, සම්බන්ධක, පේශී සහ ස්නායු පටක. ඇඟේ වෙන ඕනෑම කාර්යයක් වෙන්නේ මේ හතරෙම එකතුවකින්. දැන් අපි මේ හතරෙන් සත්ව දේහයක ක්‍රියාකාරීත්වයේ හදවත වගේ තියෙන, ඒ කියන්නේ චලනය සහ සංනිවේදනය බාර වෙන්න ප්‍රධාන පටක දෙකක් ගැන කතා කරමු. පේශී පටක සහ ස්නායු පටක. මේ වගුවෙන් පේශී වර්ග 3 ගැන හොඳ අදහසක් ගන්න පුරුවන්. බලන කංකාල පේශි කියන්නේ අපිට ඕන විදිහට අපේ කැමැත්තට අනුව පාලනය කරන්න පුළුවන් ඒවා. ඒත් හෘද පේශියේ ඒ වගේම අපේ බඩවැල් වගේ අභ්‍යන්තර අවයවවල තියෙන සිනිඳු පේශි ඒවා වැඩ කරන්නේ ස්වයංක්‍රීයව. ඒ කියන්නේ අපේ පාලනයකින් තොරව.
මේ රූප දෙකේ වෙනස බලන්න කංකාල පේශිවල තන්තු දිගට එකිනෙකට සමාන්තරව තියෙන්නේ ඒක වේගවත් ශක්තිමත් හැකිලීම් වලට ගොඩක් ගැලපෙනවා ඒත් අනිත් පැත්තෙන් හෘද පේශි අතු බෙදිලා ජාලයක් වගේ පැතිරිලා ඒ ව්‍යුහයෙන් නිසා තමයි හදවතට පුරවන් වෙන්නේ රිද්මය අනුකූලව එකම පාර මුළු හදවතම ස්පන්දනය වෙන්නේ. ඒ කියන්නේ මේ හැඩතල ඒවයි කාර්යයන් වලට නියමටම ගැලපිලා තියෙනවා. හොඳයි. පේශී වලට වැඩ කරන්න කියලා අන දෙන්නේ කවුද? අන්න එතනට තමයි ස්නායු පටකය එන්නේ. ඒකේ මූලික මේකකේ තමයි නියුරෝනය. මේක හරියට ශරීරයේ තියෙන අධිවේගී ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් වගේ. බලන්න පණිවිඩයක් මුලින්ම අනුශාඛිකා වලින් අල්ල ගන්නවා. ඊට පස්සේ සෛල දේහය හරහා ගිහින් අක්ෂය දිගේ විදුලි වේගයෙන් ගමන් කරලා ඊළඟ සෛලයට පණිවිඩය පාස් කරනවා. මේක හරිව වේගවත් sannivedanayak. ඉතින් මේ හැම දෙයකින්ම තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ. ඉරේලිය හොයාගෙන උඩට යන පුංචි පැලයක ඉඳලා වේගයෙන් දුවන සතෙක් දක්වා ජීවයේ මේ දකින හැම සංකීර්ණ දෙයක් පිටිපස්සෙම තියෙන්නේ පටක විදියට එකතු වෙලා වැඩ කරන සෛල කණ්ඩායම් වල පුදුම සාගත ටීම් වර්ක් එක. ඒත් මේව ප්‍රශ්නයක් එනවා මේ සෛල කණ්ඩායම් මේ පටක තමන් මොනවද කරන්න ඕන කොහොමද හැඩ ගැහෙන්න ඕන කියලා හරියටම දන්නේ කොහොමද? ඒ මහා සැලසුම් කරු කවුද? ඒක තවත් හිතන්න මටින පුදුම සාගත කතාවක්.